ඒ කියන්නේ මේ කිං මේ ඔටුන්න කියන එක හරිද කිං කියන එක මම දාගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම කියාගත්ත දෙයක් නෙමෙයි මේක. මට මිනිස්සු කියන්න ගත්තේ people's rapper කියලා. මට මිනිස්සු කියන්න ගත්තේ මම දාගත්තේ නෑ people's rapper කියලා බෝඩ් එක ගහගෙන ආවේ නෑ මම. මිනිස්සු තමයි මට කිව්වේ people's rapper. ඕකේ. එතකොට මිනිස්සු තමයි මට කියන්නේ කිං. මේ මගේ සින්දු ආන කට්ටිය තමයි මට කිං කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ මේක මේ දැන් මම හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ මේ මම මේක මේ මම තමයි කිං මගේ ඔටුන්න එහෙම කියලා මේ මම පොර කනවා කියලා හිතන්නේ. මේ පොර කෑමක් නෑ. මම කරන්නේ මිනිස්සු මට දීලා තියෙනවනේ කිං කියලා එකක්. එතකොට ඒගොල්ලෝ මට කිං කියනවා නම් මම මේක කිං විදියට වගකීම බාර ගන්න ඕනනේ නේද? ඒ කියන්නේ මට ඔක මේ මිග්සි ඩිස් කරානේ. මිග්සි තමයි මට මූණටම ඇවිල්ලා කිව්වේ. මිග්සි මට මූණටම ඇවිල්ලා කිව්වා බ්‍රෝ. ඔයා ගේම් එකේ කිං නම් ඔයා ඔය කරන දේ හරිද? ඒ කියන්නේ දැන් මේ කාලයට කලින් මම අවුරුදු දෙකකට විතර දෙකමාරකට විතර කලින් තමයි මිග්සි ඩිස් එක දැම්මේ. මිග්සි ඇවිල්ලා මට කිව්වා බ්‍රෝ මම ඔයා ඩිස් කරලා තියෙන්නේ මේ රැප් එකේ. මම ඇයි බ්‍රෝ ඔයා කිං කියලා කියනවනේ. ඔයා කිං නම් ඔයා මේකේ වගකීම අරගෙන තියෙන්නේ. ඇත්තටම මම ඒ වෙලාව මේ සෙල්ලමේ වගකීම අරන් තිබ්බේ නෑ ඇත්ත. මම ඒ වෙලාවේ මේ ලංකාවේ රැප් ගේම් එක අතහැරලා මම මගේ ගේම් එක ඉන්ටර්නැෂනලි ફોකස් කරගෙන හිටියේ. ලංකාවේ රැප් ගේම් එක ගැන හිතුවේ නෑ ඒක. ඇත්තටම. අහුවෙත් නෑ සින්දුවක්වත්. එතකොට මිග්සි මට ඇවිල්ලා කිව්වා මම ඒ වෙලාවේ මම මිග්සිට මොකද්ද කිව්වේ? මම මිග්සිට කිව්වා sorry bro. මම අඩුපාඩු පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ඇත්තටම එයා එහෙම ඇවිල්ලා මට ඒක කියනකම් මට එහෙම ඒක ගාණක් තිබ්බේ නෑ. මොකද මේ මම ඉන්නේ මගේ ගේම් එකේ මගේ ගේම් එක ගහගෙන මගේ ඉතින් ඉතින් එයා මට ඇවිල්ලා මතක් කරලා දුන්න බ්‍රෝ ඔයාගේ අඩුපාඩුවක් තියෙනවා. ඔයා කිං කියලා කට්ටිය ඔයාට කිං කියලා කියනවා. මොකද්ද කරන්න කියලා. ඉතින් මම හිතා ඒ වෙලාවේ තමයි මට පෙවුනේ. ඉතින් මම ඒ වෙලාවේ දැක්කා. ඉතින් මම ඒ වෙලාව තමයි වගකීම ගත්තේ. ඕකේ ඇත්තනේ මිනිස්සු මට කිං කියලා කියන තුනම එහෙනම් මම කිං විදිහට මේකේ වගකීම ගන්න ඕනේ. අන්න ඒක තමයි මම පවත්වගෙන ගියේ. නැතුව මේ මම අරගෙන එකක් නෙමෙයි. මිනිස්සු මට කිං කියලා වගකීමක් දුන්නා නම් ඒ මට්ටම දුන්නා නම් මම ඒකට උපරිම සාධාරණේ කරනවා. ඉතින් ඒ සාධාරණේ කරන එක තමයි මගේ වගකීම. ඉතින් මම ඒක තමයි මේ පවත්වගෙන යන්නේ. හරිද? එතකොට සැනී කියන්නේ මේ නිකන් යන මේ ගහල් පාරුවෙක් නෙමෙයි. හරිද? ඒක ඇත්ත. සැනී කියන්නේ වැඩෙක්. හරි මේ මම තව කතාවක් කියන්න මේ කතාව මම කාටවත් මේක කලින් කියලාත් නැහැ මේක කවුරුත් දන්නෙත් නැහැ. සැනී දන්නෙත් නැහැ. මගේ රිහැබ් එකකින්ද මම ආවට පස්සේ මම දවසක් සින්දුවක් දැක්කා ලංකාවේ රැපර්ස්ලා දෙන්නේ අලුත් රැපර්ස්ලා දෙන්නේ රැප් කරනවා දැක්කා. හරිද? ඒතර මම බැලුවා ඒකේ බීට් එක ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි. ටයිසි ප්‍රොඩියුස් කරලා තිබ්බේ මම ඒ වෙලාවේ ටයිසිට මැසේජ් එකක් දැම්මා බ්‍රෝ කවුද මේ රැපර්? ඒ සැනී මම ඒතර දන්නේ නැහැ සැනී කවුද මේකින්ද මම දන්නේ නැහැ. මම ටයිසිට ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි මගේ යාළුවා හින්දා මම ටයිසිට මැසේජ් එකක් දැම්මා ටයිසි කවුද මේ රැපර්? අපි ගමු යාව අපි යාර සප්පැද්දේ මලුත් රැපර් කෙනෙක් නේ. ඒ වෙලාවේ තමයි මට ටයිසි කිව්වේ බ්‍රෝ ඔයා දන්නේ නැද්ද පොඩි සීන් එක? මම මොකද්ද? බ්‍රෝ මෙයා ඔයාට මෙන්න මෙහෙම සීන් එකක් දාලා තියෙන්නේ. මම මොකද්ද? ඊට පස්සේ තමයි මට එන්නේ මෙන්න මේ විස්තර ටිකක් එනවා. මෙන්න මේව කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා ඒ කියන්නේ ඔයාට තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ එයා ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක්. නැත්තම් මම එයාව දැක්ක ගමන් මම ගිහිල්ලා මම එයාත් එක්ක වැඩක් කරන්න එයාත් එක්ක එයාව ගන්න මම ටයිසිට කතා කරන්නේ නැහැ. මම ටයිසිට කතා කරාම ටයිසි මට කිව්වේ බ්‍රෝ මෙන්න මේ සීන් එකක් තියෙනවා කියලා. ඉතින් එයා ඒ විදිය කෙනෙක් නම් ඉතින් ඇත්තට මම කරන දේ වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි මම අතාරියේ. මම ඒක එතනින් අතාරියේ ඉතින්. ඉතින් ඒ කියන්නේ මම ඔයාලට තේරෙනවද මම පෙන්වන්නේ නැහැ මොකද්ද කියලා. එයා වැඩෙක්. වැඩෙක් නොවේ නෙමෙයි වැඩෙක්. මම ඉතින් ඒක තමයි මෙතනදිත් කියන්නේ. ඔබ වදන් වැඩෙක්ගේ ගතිගුණ පුස්සක් නේ.